වහිනවා. මේ මාර විදියට වහින්නේ. හෙලෝ හැමෝටම ආයුබෝවන්. ඉතින් අද මං ඉන්නේ දොරගල. ඉතින් දොරගල කියන්නේ මම අද යන්න ලෑස්ති වෙලා ඉන්නේ පුස්සල්ලාවේ තියෙන ලස්සනම view point එකක් තියෙන place එකකට. ඉතින් ඒ තමයි මොනරගල කන්ද. ඉතින් මේ ඔයාලට බේන්න උඩහින් මොනරගල කන්දට යන්න තියෙන පාර. ඉතින් මෙතනින් තමයි යන්න තියෙන්නේ. ඉතින් දැන් සෑහෙන්න වැස්ස මේ හැමතැනම වතුර බිල්ල තියෙන්නේ. ඉතින් දැන් වැස්ස අර පැත්තෙන් ඔහොම යනවා. මං හිතුවේ නෑ කොහොම හරි වීඩියෝ එක කරන්න පුළුවන් වෙයි කියලා. වෙලාව හොඳයි. ඉතින් උදේ මම එන වෙලාවට හොඳට පායලා තිබ්බේ. ඉතින් මෙතෙන් ආවට පස්සේ දැන් වැස්සක් සෙට් වුණා. ඉතින් මෙන්න මේ විදිහට යන්න තියෙන්නේ. ෆයිනස් කැලේ මැදින්. ඉතින් දැන් වැස්සෙන්ද කූණ්ඩල්ල වැස්සිලා ඉඳි. වෙලාවට ඉතින් මෙතන මේ හට්ටයක් තිබුණේ නැත්තම් හොඳට නාගෙන තමයි උඩට යන්න වෙන්නේ. හෝ මාරම ලස්සනයි. මේවා තනිකර මීදුමේ මෙහෙලා යන ඔක්කොම ටිකනේ. ෆයිනස් කැලයක් මැදින් යන්න තියෙන්නේ. ඉතින් වැස්ස වෙලාවක කන්දක් නගිනවා කියන්නේ මාරම විශ්වාස. ඒ නැති මේ සම්පූර්ණ මීදුමෙන් ඔක්කොම ඇහිලා තියෙන්නේ. බලන්න ඔය කියන view එකනේ මාරම ලස්සනයි. වටේ මේ මීදුමෙන් වැහිලා ඒත් කීරෙලියක් ලාවට වටනවා කියන්නේ පිස්සුවක්. සක්කාවුත් ඒකටත් සූදානම් පිට එන්න ඕන. ඉතින් අද මං උදේ එද්දි වැස්සේ නෑ. හොඳට අවුව වැටලා තිබ්බේ. ඉතින් කොහොම හරි දැන් හොඳටම වැස්සා. වැහලා ඉවරලා දැන් ආයෙත් අවුවක් කරනවා. මේ ආසෙම ක්ලියර් වෙනවා. මාරම ලස්සනයි මීදුම බාලා. ඉතින් මේ විදිහට පාරේ යන්න තියෙන්නේ. දෙපැත්තම ෆයිනස් කැලයක් තියෙන්නේ. මේ දවස්වල මේ වැස්සහම කූණ්ඩල්ලොන්ගේ තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. කොහොම හරි අද නම් එච්චර කූණ්ඩල්ලෝ නැහැ. ඔන්න බලන්න හුලං සද්දේ. ආයෙ හුලඟක් එනවා මීදුමත් එක්ක. ඉතින් දැන් නම් ටිකක් ළඟයි. ටිකක් කියන්නේ කොහොමත් ඔයාලට මේ හයික් එක කරන්න තියෙන්නේ මීටර් 200ක් වගේ. ඉතින් මෙතෙන්ට එන විස්තරය කිව්වොත් මම අද ආවේ ගම්පල ඉඳන් දොරගල බස් එකේ. ඉතින් ඔයාලට එන්න පුළුවන් පාර දෙකට ඇවිල්ලා පාර දෙකෙන් ටවුන් එකෙන් දකුණු අත පාරේ තියෙනවා දොරගල පාර. ඉතින් දොරගල පාරේ එන්න ඕන දිගටම ටී ෆැක්ටරි දෙකක් හම්බ වෙනවා. එතකොට පළවෙනි ටී ෆැක්ටරි නෙමෙයි දෙවෙනි ටී ෆැක්ටරි ගාවට ආපුවම එතනින් කාගෙන් හරි ආවොත් ඔයාලට පාර ගියයි පීකොක් කීල් කන්ද මුදුනට යන්න. ඉතින් කොහොම හරි ටී ෆැක්ටරි එක ගාව ඉඳන් කිලෝමීටර් 4ක් වගේ තියෙනවා ට්‍රේල් එක ස්ටාර්ට් කරන්න දැන්. ඉතින් මේ වගේ ෆයිනස් කැලයක් මැදින් තමයි එතන ඉඳන් උඩට එන්න තියෙන්නේ. ක්ලයිමේට් එක අද මෙහෙම තියෙන එක හොඳයි ටිකක්. හැබැයි view එක බලා ගන්න පුළුවන් වෙයි හිතන්නේ. අපි උඩටම ඇවිල්ලා තියෙන්නේ. ගිහින් බලමු. මීදුම වැහිලා තියෙන්නේ මං හිතන්නේ. ඉතින් මෙතන තියෙනවා ආගමික වතාවක් ගන්න. කොහොම හරි මං අවුරුදු 4කට විතර කලින් ආවා මෙතෙන්. එතකොට මේවා එහෙම හදා තිබ්බේ නැහැ. පීකොක් කීල් කන්ද මුදුනටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ආවට
වැස්සෙන්දා පල්ලෙහා view එක මොකුත්ම පේන්නේ නැහැ. මෙතනින් උඩට ගිහපුවාම යන්න පුළුවන් අපිට ලස්සන view එකක් තියෙන place එක. මේ බලන්න බලන්න. පේනවද මේ මම දැන් ඉන්නේ මේ පීකෝක් කිල්ල ලස්සනම තැනක. ඒ වුණාට මෙතන මොකුත්ම වටේ පේන්නේ නැහැ. අහස උඩ ඉන්නා වගේ තමයි මේ ඔක්කොම මීදුම් වෙහෙලා තියෙන්නේ. මාරම ලස්සන view එකක් නැත්තම් මේ එක්කගෙන් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අවුවක් වැටෙන හොඳ ලාවට දැන් මේ ටික එහෙම ක්ලියර් වෙලා යනවා. ඉතින් බලමු අපි මම ඔයාලට පෙන්නන්නම් කොහොම හරි view එක ආයි ක්ලියර් වුණා. එතන තියෙන ලස්සන ඉතින් ඔන්න බලන්න මේ දැන් නම් ටිකක් මීදුම අඩු වෙලා තියෙන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. දැන් මේ පල්ලෙහා පාරවල් එතකොට view එක ටික ටික ක්ලියර් වෙලා යනවා. ඒත් මේ බලන්න මෙතන මේ මෙන්න මේ ගල්ලිද්ද ගස්වල ඉන්නවා රැහැයෝ. එයාලගේ සද්දය අහන්න. ඉතින් රැහැයියා කියන්නේ මේ පොඩි කෘමි සතෙක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම කැරපොත්තෙක් ගානට විතර චූටි සතෙක්. මාරම සද්දයක් තියෙනවා කෑ ගහත්. ඉතින් මේ දැන් නම් සෑහෙන දුරට ක්ලියර් වෙලා යනවා මේ ටික ඔක්කොම මීදුම් බාලා තිබ්බේ. ඉතින් මෙහෙම හරි මං හිතුවේ නෑ බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මෙතන මේ පහළ ගලටත් යන්න පුළුවන්. ඉතින් මේ කන්දට මොනරගල කියලා නම ලැබිලා තින්නේ. ඈත ගම්වලට පේනවලු මේ කන්ද මොනරග්ගේ හැඩයට මෙන්න මේ විදිහට පේන්න තියෙනවා කියලා. ඉතින් ඒකින්ද මොනරගල කියලා නම පට බැඳුනා කියලා කියවෙනවා. ඉතින් එහෙම තමයි මටත් දැනගන්න ලැබුණේ. ඉතින් කොහොම වුණත් මාරම ලස්සන view එකක් තියෙන කන්දක් තමයි මොනරගල කන්ද කියන්නේ. ඉතින් පීකොක් කීල් කියලා කියනවා. ඉතින් මේක කැම් කරන්න පුළුවන් මං හිතන්නේ. ඉතින් දැන් view එක ක්ලියර් හින්දා සාමාන්‍යයෙන් හොඳට ලස්සනට පේනවා. ඉතින් පහළ මේ මාරම ලස්සන view එකක් තියෙනවා. ඉතින් තාමත් ඒ වුණාට මේ වෙයි බර කාල ගුණයක් තියෙන්නේ. ඉතින් අපි යමු. මෙතන ගලක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලත් අපිට ලස්සනට view එක පල්ලෙහා බලා ගන්න පුළුවන්. අපි යමු එතෙන්ට. පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕනේ අතෙන්. ලිස්සනවා මාර විදියට. අම්මෝ අපි හිටිය අතන මෙතන හිටියේ. ඉතින් ටිකක් අමාරු වුණා මෙතන එන්න. ඕ
ලොකු වැහි බලාකුලක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මීදුමෙන් ආයෙත් view එක වැහිලා යනවා. ඉතින් මොනරගල කඳු මුදුන වලට මෙතනින් සමුදෙනවා. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් like කරලා කමෙන්ට් කරලා පොඩි support එකක් දෙන්න. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. මම මේ වගේ අලුත් වීඩියෝ එකක් දාපුවම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.